තෙරුවන් සරණයි සියලු දෙනාටම. මගේ නම ඉහෙල්ලෙනගල අමිත හාමුදුරුවෝ. මම වැඩ වාසය කරන්නේ කම්පහත්තනගල්ල ශ්‍රී බෝධිනන්දාරාම පුරාණ විහාරස්ථානයේ. මගේ ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තිබ්බා මේ යුරෝප් රටකට ගිහිල්ලා සංචාරය කරලා ඒමට. මම ගිය අවුරුද්දේදී නෙදර්ලන්තයට ඇප්ලිකේෂන් ඕකේ කරන්න දැම්මා. නමුත් මට අවාසනාවකට ස්ථාන හරිගින් නැතුව මම රිෆිස් වුණා. නමුත් මම ඒක කනස්සල්ලෙන් හිටියත් මම ඒ උත්සාහය ඇත්තට මත ඇරියේ නෑ. මොකද මම ෆේස්බුක් එකකින් දැක්කා මේ බ්‍රිටිෂ් ස්ටෙප් ආයතනය වීසා සාර්ථකව සිද්ධ කරනවා කියලා. මම දුරකථනින් ඒ ආයතනයේ කළමනාකාරතුමාට කතා කරලා බම්බල පිටියට ඇවිල්ලා එතුමත් එක සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම කියනවා අදහගන්න බැරි සතුටක් මගේ ජීවිතේ නැවත මම ඉපදුනා කියලා මට හිතෙනවා. මොකද අපි හැම කෙනාටම බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු අතරත එක බලාපොරොත්තුවක් තමයි මේ සිහිනය. ඒ සිහිනය සැබෑ කරගන්න අද මට මේ අවස්ථාව ලැබුණා. ඒකට මම අනේක වාරයක් බ්‍රිටිෂ් ස්ටෙප් ආයතන අධිපති අපේ ආදරණීය මහත්මාණන්ටත් ආයතනයේ සියලු දෙනාටම ගෞරවය ප්‍රණාමය පිළිගන්නවා. මොකද මගේ ජීවිතය නැවත මං ජීවත් වුණා වගේ තමයි. ඉදිරියට මට ලොකු ගමනක් යන්නට මූලික පියවර ලබා දුන්නේ මෙතන. නිසා මගේ ආදරණීය ජනතාව සියලු දෙනාටම මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ රට යන සිහිනය අත්හරින්න එපා. ඔබ ලෝකයේ දකින්න ඔබේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න නම් ඔබ කවදත් වෙනත් තැන්වලට ගිහිල්ලා අහුවෙන්න, මුලා වෙන්න, රැවටෙන්න යන්න එපා. මම වගකීමෙන් කියනවා බ්‍රිටිෂ් ස්ටෙප් ආයතනයට ඔබ පා තබන්න. ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඇප්ලිකේෂන් ඕකේ කරන්න බය නැතුව දින 4යි මටත් ගියේ. සතියේ වැඩ කරන දින 4ක් ඇතුළත මගේ වීසා එක ඕකේ වුණා. මට පාස්පෝර්ට් එකේ වීසා එක ලැබුණා. VFS ආයතනයේට හැම කෙනාටම යන්න බෑ, එකපාර ඩිලෙට් යන්න බෑ. නමුත් මෙතුමාණන්ගේ තියෙන ශක්තියත් මෙතුමාණන්ගේ පරිණත භාවයත් නිසා තමයි ඒ ස්ථානයට අපි ඍජුවම ගිහිල්ලා මේ කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණා. මොකද මට මම තවත් ස්තුතිවන්ත වෙනවා. මම අසනීප තත්ත්වෙන් පොඩ්ඩක් ඉන්නවා මේ දවස්වල. නමුත් එතුමා මං වෙනුවෙන් ස්ථානයට ඇවිල්ලා VFS ආයතනෙට එතුමාණන්ගේ වාහනයෙන් ඇවිල්ලා මාවත් අරගෙන මේ සියලු කටයුතු සංවිධානය කරලා දුන්න නිසා ඉතාම කරුණාව බර අපේ ආගමේ නෙවෙයි නොවුනත් අපි සියලු දෙනාම ಜಾති ආගම් කුලමල ભેදවලින් තොරව සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් මට ලැබුණ කියලා මම විශ්වාස කරනවා. නිසා ඔබ සියලු දෙනාටත් හොඳ සත්පුරුෂයෙක් තමයි මේ ස්ථානයේ ආයතන අධිපති. නිසා මේ ස්ථානයට නංගිලා මල්ලිලා අයියලා අක්කලා අම්මලා තාත්තලා සියලු දෙනා එන්න ඇවිල්ලා ඔබේ සිහිනය ඔබේ ලෝකයේ දකින්න සැබෑ කරගන්න කියලා බොහොම ගෞරවයෙන් සිහිපත් කරන අද මගේ ජීවිතයේ ලොකුම සතුටක්. අද මගේ ජීවිතයේ අලුත් වුණා කියලා මම හිතනවා මේ බ්‍රිටිෂ් ස්ටෙප් ආයතනය නිසා. මම ඉදිරියටත් විදේශ ගමන් සෑම දෙයක්ම ගමන් කරන්න මම පා තබන්නේ මේ බ්‍රිටිෂ් ස්ටෙප් ආයතනය නිසා. ඔබ සියලු දෙනාටත් මම ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් ඉල්ලා සිටිනවා මේ ස්ථානයට එන්න. වීසා රිජෙක්ට් නොවි තාමත් හොඳින් සාර්ථකව ඒක විසියාකාරව පිළිවෙලකට ඒ කාර්ය මණ්ඩල සියලු දෙනා බොහොම සුවදශීලීව මිත්‍රශීලීව කතා බහ කර ලිංගත් භාවයෙන් සියල්ල සිද්ධ කරලා දෙනවා. නිසා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ ස්ථානයේදී මට පුදුමාකාර ලෙස කුළුපග වෙලා කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් මහත්මාණන්ට ඒවා කාර්ය මණ්ඩලයේ සියලුම ඒ නංගිලා මල්ලා මේ සියලු දෙනාටම රත්නත්‍රයේ මගේ දහමට අනුව රත්නත්‍රයේ ආශිර්වාදයක් එතුමාණන්ගේ දහමට අනුව අල්ලා දෙවියන් පිහිටක් ලැබිලා එතුමාණන්ගේ මේ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන මෙන්න මගේ වීසා එක.